ඉතින් මේ ඉන්නේ 2025 ලංකාවේ පළවෙනියා. මේ අපේ පන්තියේ නිර්මාණය වෙච්ච 4 වෙනි අයිලන්ඩ් ෆෙස්ට්. ඒක මං හිතන්නේ රෙකෝඩ් එකක්. 2015, 2018, 2021 මේ 2025. ඒතර අපි හැම විෂය ධාරාවෙම අයිලන්ඩ් ෆෙස්ට් නිර්මාණය කරපු පන්තියක්. අපි ටිකක් කතා කරන්න දෙමු. දරුවට සියලුම දෙනාට සුබ දවසක් කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. මුලින්ම මේ මොහොත මම අවස්ථාවක් කරගන්නවා මගේ ICT කියන පාත් එක මුලින්ම මට ලස්සනට ඒ කියන්නේ මෙච්චර ස්ට්‍රෙස් සබ්ජෙක්ට් එකක් වුණත් ඒක හරි සැහැල්ලුවෙන් ලස්සනට මට ධාරණය විදිහට උගන්වපු පුබුදු සර්ට මුලින්ම ස්තුතිවන්ත වෙන්න මේක මම අවස්ථාවක් කරගන්නවා. thank you so much sir. මුලින් ඉඳලා හරියට සබ්ජෙක්ට් එක ලස්සනට ඒ ෆ්ලෝ එක ගානට ඉගෙනුවාට ආයෙ සරයක් ස්තුතිවන්ත වෙනවා. මුලින්ම මම කියන්නම් මට පටන් ගමත් තියෙන්න ඕනේ මුලින්ම කොහොමද මම ICT විෂය තෝරගත්තේ එතකොට කොහොමද සර්ව හම්බුනේ එතන ඉඳලා මම ඩිස්ක්‍රයිබ් කරන් යන්නම්. මුලින්ම මම ඇත්තටම O level වලට ඒ නමයක් දාලා මම කලින් ඉගෙන ගත්තේ ආරක්ෂක සේවා විද්‍යාලයේ. ඊට පස්සේ මම මගේ පැෂන් එක තිබ්බේ ලැන්ග්වේජස් වලට. මම ලැන්ග්වේජස් විදිහට ජපනීස් කොරියන් තෝරගත්තා. ඊට පස්සේ දැන් සාමාන්‍ය ලැන්ග්වේජස් කියන්නේ ජොබ් ෆීල්ඩ් එකට යන පැත්ත අඩුයිනේ. ඒක සාමාන්‍යයෙන් ක්වොලිෆිකේෂන් එකක්. බොහෝ විට ඇඩඩ් ක්වොලිෆිකේෂන් එකක් විදිහට යන්නේ. එතකොට ජොබ් ෆීල්ඩ් එකේ පාත් එකක් තියෙන්න ඕනේ හින්දා මම O level වලටත් ICT කරලා තිබ්බා. ඒ හින්දා මට ලොකු ආශාවක් තිබ්බා ICT කරන්න. එතකොට තියෙන ලොකුම ප්‍රශ්නේ දැන් ඔයාලත් බලනවනේ මොකද ගොඩක් අය කියන කතාවක් තමයි ඒ ලෙවල් ගොඩ දාගන්න නම් හොඳ ක්ලාස් එකකට යන්න ඕනේ. ඕක මගේ හැමතිස්සෙම හිතේ තිබ්බා. ඉස්කෝලේ ගුරුවරු ඉගෙනුව නැතුව නෙමෙයි මම අනිවාර්යෙන් කියන්න ඕනේ මම මුලින් ඉඳලා අවසාන වෙනකන් ඉස්කෝලේ ගියලා මේ ඉස්කෝලේ දෙන වැඩ ටික ඉස්කෝලේ ගුරුවරුන්ගෙන් හොඳට ඉගෙන ගත්තා. ඒක මම හැමතිස්සෙම කියනවා. මම මේ කියන්නේ මට ලැබිච්ච ලොකු සපෝට් එකක් ගැන. මම ඊට පස්සේ හෙව්වා කොහෙන්ද ක්ලාස් එකකට යන්නේ. ක්ලාස් නම් ගොඩ තියෙනවා. කුරුණෑගල පටන් ගන්න තැන ඉඳන් කෙලවරට යනකම් බැලුවොත් ICT ක්ලාස් ගොඩයි. ඊට පස්සේ මම බැලුවා දැන් මේ ගැන හොඳටම දැනගන්නවා නම් දැනගන්න පුළුවන් කට්ටිය තමයි කලින් A level කරලා හොඳ තැනකට ගියා එකෙන් අහුවොත් එයාලා දෙන රෙකමෙන්ඩේෂන් එක තමයි වැඩිපුරම වටින්නේ. ඒ හින්දා මම ගොඩක් කැම්පස් ගියපුවක් කලාගෙන් ඊට පස්සේ අපේ ඉස්කෝලවල උගන්වන ගුරුවරු ඉන්නවා. ඒ ගුරුවරුන්ගෙන් අහලා බැලුවා. එතකොට ගොඩ දෙනා රෙකමෙන්ඩ් කරේ සර් පුබුදු සර්. ඉතින් මට එතනින් තේරුණා මේ එහෙම රෙකමෙන්ඩේෂන් එකක් එන්නේ ඇත්තටම එහෙම අවංකව දෙන රෙකමෙන්ඩේෂන් එකක් එනවා නම් එන්නේ ඒක එතන ඇත්තක් තියෙනවනේ මොකක් හරි. ඒ වගේ රෙකමෙන්ඩේෂන් එකක් හම්බෙනවා නම් කෙනෙක් කියන්නම් වල කියන්නේ නැහැ නේ පුබුදු සර්ගේ ක්ලාස් යන්න කියලා. ඉතින් ඒ හේතුව මත මම පළවෙනි දවසේ ඉඳලා ඇත්තටම මම වෙන ක්ලාස් වලට ගිහිල්ලා නැහැ. චෙක් කරන්නවත් ගියේ නැහැ. ආවේ පළවෙනි ක්ලාස් එක පුබුදු සර්ගේ වෙන ක්ලාස් එක මම ඉඳගෙනවත් ඉඳලා නැහැ. ඒ ක්ලාස් එකට ආවා. ආපු දවසේ ඉඳලා අවසාන දවස් වෙනකම් පුබුදු සර්ගේ ක්ලාස් එකට ආවේ. පුබුදු සර්ගේ වීඩියෝස් ටික හරියට බැලුවේ. පුබුදු සර් හදලා දුන්න පේපර්ස් ටික හරියට කරේ. පුබුදු සර්ගේ පාඩම් ටික බැලුවේ. ඉතින් ඒ විශ්වාසයෙන් හින්දාම තමයි මට ඒකක් ලැබුණා කියලා මම විශ්වාස කරන්නේ. ආයෙසරයක් මං සර්ට thank you කියන්න ඕනේ ඒ වෙනුවෙන්. ඇත්ත වශයෙන්ම කිව්වොත් ඒ රෙකමෙන්ඩේෂන් එක මත මම පුබුදු සර්ගේ ක්ලාස් එකට ආවට පස්සේ මට ඇත්තටම ක්ලාස් එකේ වයිබ් එක හිතට ඇල්ලුවා. මොකද සර් කියන්නේ මොකද මම මේ ක්ලාස් එකේ ඉන්න තීරණය කරපු හේතුව තමයි ICT කියන්නේ ඇත්තටම අමාරු විෂයක්. O level ICT කරපු IT ළමයි කරපු ළමයි දන්නවා O level IT කියන්නේ A level IT කියන්නේ අහසට පොළොව වගේ ඇත්තටම. O level ICT වලට ඇත්තටම ලොකු එෆෙක්ට් එකක් දාන්න ඕනේ නැහැ. A level ICT එහෙම නෙමේ හරි තැනට ගියේ නැත්තම් පාර ඇත්තටම වරදිනවා. හරි තැනකින් ඉගෙන ගත්තේ නැත්නම් O level ICT වගේ නෙමේ A level ICT කියන්නේ ගොඩක් අමාරුයි. මොකද ඇඩ්වාන්ස් ලෙවල් නේ. ඒ ඇඩ්වාන්ස් ගතිය තදරම දැනුණු සබ්ජෙක්ට් එකක් තමයි A level ICT කියන්නේ. ඉතින් ඒ ස්ට්‍රෙස් එකේ ඉන්නේ නැද්දි මුලදී මේ පන්තියේ වයිබ් එක මගේ හිතට ඇල්ලුවා. ඒ කියන්නේ සර් හරියටම ඒ ස්ට්‍රෙස් සබ්ජෙක්ට් එක හෙනම සැහැල්ලුවෙන් ඉගන්නුවේ. ඒ සැහැල්ලුකම නිසාම අපිට ඒක සැහැල්ලුවෙන් හිතට ගියා. සර් හැමතිස්සෙම කියනවා පාඩම් කරද්දි එහෙම මට හොඳටම ඔළුවේ හිතේ පටන් ගත්ත තැන ඉඳලා අවසාන වෙනකන් හිතේ තිබ්බු එක මේ සර් කියලා දුන්න දෙයක් තමයි live in the moment. ඒ කියන්නේ ඔයාගේ කලින් වෙච්ච දේවල් අමතක කරන්න. ඉස්සරහට තියෙන දේවල් ගැන හිතන්නත් එපා. මේ මොහොතේ ඉන්න. මේ මොහොතේ පාඩම් කරනවා නම් මේ මොහොතේ ඉගෙන ගන්නවා නම් සර් යමක් කියලා දෙනවා නම් ඒක හිතට ඒ වෙලේ ධාරණය කරගන්න. හිතන්න එපා කලින් මේ පාඩම දැන් බැරි වුණා මේ මෙච්චර පාඩම් කරන්න මට බැරි වුණා මට කරගන්න බැරි වෙයිද ඉස්සරහට මෙහෙම විභාගයක් තියෙනවා මට ඒක කරගන්න බැරි වෙයිද ඒ මොනවත් හිතන්න එපා සර් පාඩම කියලා දෙද්දි සර් කිව්වේ live in the moment සර් විහිළුවක් කරා නම් ඒ මොමන්ට් එකේකට hina වෙලා ඒ විදිහට ඒක විඳින්න කියලා දෙන වෙලාවේ කියලා දෙන එක අහගන්න ප්‍රශ්නයක් අහන වෙලාවේ ප්‍රශ්නේ තුල ඉන්න ඒ විදිහට මම මේක හැමතිස්සෙම හිතේ තියන් සර් කියලා දෙද්දි පාඩම මේ විදිහට හොඳට අහගෙන හිටියා ඊට පස්සේ ගෙදර ඇත්තටම ඒ ලෙවල් කරන ළමයට ස්ට්‍රෙස් එක වැඩි ගොඩ ප්‍රශ්න තියෙනවා දැන්
ඔයාගේ කලින් ටර්ම් ටෙස්ට් එකේ ලකුණු අඩුයි නම් ඒක ගැන නිතරම හිතෙනවා. ඉස්සරහට A level එන හින්දා ඉස්සරහා ෆියුචර් එක ගැන ඔයාට worry එකක් තියෙනවා හිතේ හැමතිස්සෙම. ඉතින් එහෙම හිතට මගේ හිතටත් එනවා. මමත් ළමෙක්නේ. ඉතින් ඒක හිතන හැම වෙලාවෙම මගේ ඔළුවට ආවේ සර් අර කියලා දුන්න වදන live in the moment. මම ඒක හිතට අරන් පාඩම් කරන්නේ නැහැ. දැන් මම ෆාස්ට් එක ගැන හිතන්නේ නැහැ. ෆියුචර් එකත් මොන වෙන දේ වෙයි. මම ඇත්තටම අයිලන්ඩ් ෆස්ට් වෙනවා කියලා හිතන් හිටියේ නෑ. එහෙම හිතාගෙන ඒකටම වැඩ කරා නම් ඒ ස්ට්‍රෙස් එකට මට වෙන්න බැරි වෙන්න හේතුවක් වෙන්න තිබ්බා. මම සර් කියලා දුන්න විදිහට වැඩේ කරේ. මට අදාළ නැහැ. මම ඇත්තටම ඉස්කෝලෙන් ගොඩ අය මං ගැන හයි හොප්ස් තියන් හිටියා. ඔයා එක වෙනවා කියලා තියන් හිටියා. මම කිව්වේ හරි එක වුණත් නැතත් මම මේ මොහොතේ වැඩ කරනවා. උනොත් ඒක මට තියේ නැතත් ඒක මට තියේ. කට්ටිය මොනවා හිතුවත් මට කමන්නේ නැහැ. සර් කියපු දේ අහලා මම මේ මොමන්ට් එකේ දෙන වැඩේ මේ විදිහටම කරා. ඉතින් මම ඔයාලටත් කියන්නේ සර් දෙන ඕදන් ඒවා හරියටම හිතට ගන්න. සර් කියන්නේ ගොඩක් ඒ කියන්නේ අත්දැකීමෙන් අධ්‍යාපනය අතින් ඒ හැම පැත්තෙම ගොඩක් සක්සස් එකට ගිය මිනිහෙක්. ඒ හින්දා ඒ සර් කියන දේ හරියටම විහිළුවකට ගන්න තු ඒක හරියට ඔලුවට ගන්න. ඔයාලගේ පාත් එක ලස්සන කරගන්න හොඳ මොටිවේෂන් එකක් තමයි අපේ සර් කියන්නේ. ඇත්තටම මට ඒක හිතට වැජිච්ච දෙයක් මම ඒ කිව්වේ. ඒ වගේ සර් ගොඩ ගුණාංග දේවල් ගැන කියලා දෙනවා. ඒ කියන්නේ කියලා දෙනවා ඔයාලට ධාර්මික වෙන්න කියලා දෙනවා. ඒ කියන්නේ ඒ සර්ගේ ක්වොලිටිස් මාරම ඒ ක්වොලිටිස් ඒක කියන්න වචන නෑ ඇත්තටම. වෙන ගුණවරුන්ගෙන් දකින්න ඇති මාර ලස්සන ක්වොලිටිස් ටිකක් මං සර්ගේ දැක්කා. ඊට පස්සේ ඒ සබ්ජෙක්ට් එකකින් පිට දේවල් ගොඩ සර් කියලා දෙනව නේද? ඒ කියන්නේ සබ්ජෙක්ට් එක කියලා දෙද්දි මේ දේවල් ගැන මෙහෙම සැලකිලිමත් වෙන්න කියලා දෙනව නේද? ඒකෙන් ඇත්තටම මේ අර සබ්ජෙක්ට් එකේ තියෙන ස්ට්‍රෙස් එක තවත් අඩු වෙනවා. ඒ කියන්නේ ඒකාකාරී බව නැති කරනවනේ සර් කියලා දීලා ඔයාලගේ මනසත් එක්ක තමයි සර් මේ සබ්ජෙක්ට් එක ඉදිරියට ගෙනියන්නේ. ඒක ඇත්තටම වටිනවා. මොකද මේ ගොඩක් ICT සර්ලා එහෙම කරන්නේ නැහැ. ගොඩක් ICT සර්ලා කරන්නේ පාස් පේපර්ස් ගන්නවා. ඒ ස්ට්‍රක්චර් එකටම ප්‍රශ්න හදනවා. ඒ ස්ට්‍රක්චර් එක අනුව අර යන ස්ට්‍රක්චර් එකට තමයි රෙඩි වෙන්නේ. ඇත්තටම ඔයාලා ගත්තොත් අපේ ICT පේපරේ ගොඩක් ස්ට්‍රක්චර් එකෙන් පිට වෙනස් වෙලා තිබ්බේ සර්. ඒක මේ ඔයාලා දන්නවා ඇති. ඉතින් එහෙම වෙලා තියෙද්දිත් මට අයිලන්ඩ් රෑන්ක් එකකට යන්න පුළුවන් උනේ අර සර් ඒකාකාරී බවෙන් එහාට ගිය මිනිහෙක්. ඒ කියන්නේ අපිට කවදාවත් මේ ප්‍රශ්නේ මේ විදිහට එන්නේ මේකට ලෑස්ති වෙන්න එපා. මේ විදිහට ලෑස්ති වෙන්න. එතකොට හරි මේ ප්‍රශ්න ටික කරලා ගියොත් ඔයාට විභාගේ ගොඩ දාගත්තයි කියලා එහෙම ස්ට්‍රක්චර් එකකට දුන්නේ නැහැ. සර් හැමතිස්සෙම එතනින් පිටට ගියපු එහාට ගියපු දෙයක් තමයි අපිට තියරි එකේ පවා දුන්නේ. අපිට තියරි කියලා දෙද්දි ඒ තියරි එකේ අපිට අවශ්‍ය කරන දේවල් අස්සක් මුල්ලන් නැර කියලා දුන්නා. එහෙම කියලා දෙන්න කියලා ඒ තියරි එකෙන් පිට ගිය විකාර බහූත ඒවා කියලා දුන්නෙත් නැහැ. ඒ කියන්නේ ඕන දේ හරියට වැඩියක් නැතුව අඩුවක් නැතුව ලස්සනට කියලා දුන්නා. ඒ තියරි අපේ පේපරේට අපේ ජීවිතේට ඇප්ලයි කරන හැටි ජීවිතේට බව ඇප්ලයි කරන හැටි අපිට කියලා දුන්නා. ඒක ඇත්තටම මාර වටිනවා. ඒ හින්දාම තමයි මම හිතන්නේ මට විෂන් තුනටම ඒකක් දාලා අයිලන්ඩ් රෑන්ක් එකක් මේ විදිහට ලොකු ඉසට් කෝ එකක් ලබා ගන්න පුළුවන් වුණේ. ඇත්තම කිව්වොත් ඒ වැඩපිළිවෙල ගැන කතා කරොත් සර් ගොඩක් විදිහට අපිට මේ ගොඩක් මහන්සිලා අපිට විෂය අපේ ජීවිතේට ඒක කියන්නේ පෙව්වා. ඇත්තටම ICT කියන විෂය රහට පෙව්වා. ඒ කියන්නේ අපිට ICT ගොඩක් පේපර්ස් 2011 ඉඳලා අවසාන වර්ෂයට යනකම් පාස් පේපර්ස් ටික ගානට කතා කරා. අවශ්‍ය ප්‍රශ්න ආයි වෙනම වෙලා කතා කරා. ඊට පස්සේ මොඩල් පේපර්ස් හදලා දුන්නා. සමහර සර්ලාගේ මොඩල් පේපර්ස් ගත්තාම එකම ස්ට්‍රක්චර් එක. ඒක කටපාඩමක් වගේ වෙන්නේ. ඒ උනාට සර්ගේ මොඩල් පේපර්ස් වල හිතන්න දේවල් තිබ්බා. Python හිතන්න දේවල් තිබ්බා. එතකොට ඇත්තට මොඩල් පේපර්ස් අන්තිමේටම අපිට මේ වීඩියෝස් පවා සර් ඇත්තට මේ සර්ගේ යහපත් ගුණාංග කියන්නේ අවසානයේදී අපිට ෆ්‍රී දාලා දුන්න හැම ළමෙට්ටම බලන්න. ඒක ඇත්තටම මාරම උදව්වක්. මම අවසානයේට ICT ඇත්තටම පොඩි බයක් තිබ්බා. ඒ වීඩියෝස් ටික බැලුවට පස්සේ තමයි මගේ බය නැති වුනේ. අපි පේපර්ස් මෙතනින් print කරපු ඒවා අපිට ගන්න අවස්ථාව ලබා දුන්නා. වීඩියෝස් ටික ෆ්‍රී ආයෙ දාලා දුන්නා. අර මුලින් ඉඳලා අගට මොඩල්ස් පේපර්ස් වල වීඩියෝ ඔක්කොම සර් ෆ්‍රී දාලා දුන්නා. ඒකට මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා සර්ට. මට මගහැරිච්ච පේපර් දෙක තුනක් තිබ්බා. ඒ ටිකත් මට කවර් කරගන්න පුළුවන් වුණේ සර් කරපු ඒ උදාර වැඩේ නිසා. ඉතින් ඒකට නැවතත් ස්තුතිවන්ත වෙන්න ඕනේ මම. ඇත්තටම ගත්තොත් සර් දැන් මේ කියලා දෙන විදිහ ඔයාලටත් වෙනස් කියලා තේරෙන්නේ. සර්ගේ වයිබ් එක ඇත්තටම වෙනස්. ඒ වයිබ් එකට තමයි අපි ගොඩක් ආස උනේ. ෆිට උනේ සර්ට. කොහොම වුණත් සර්ගේ වයිබ් එක නම් මාර වෙනස්. ඒක ගොඩක් අපිට හිතට ඇල්ලුවා ඇත්තටම. ඉතින් මට ඔයාලට කියන්න තියෙන දේ තමයි සර් මෙතන ඉන්නවා. සර් දෙයක් කිව්වා නම් සර් වැඩ කොටසක් කිව්වා නම් ඔයාලට කරන්න කියලා ඒක දෙයියනේ කියලා ඒ විදිහටම කරන්න. ආයේ ඒක ගැන කිසිම කාටවත් තියාගන්න එපා ඔයාලගේ හිතේ. අකුරක් ඒ විදිහට පාඩම් කරන්න කිව්වා නම් වචනයක් ඒ විදිහට පාඩම් කරගන්න කිව්වා නම්
ඒ විදිහටම පාඩම් කරන්න. සර් දැන් පාඩම් උගන්වද්දි කියනවා මේ ටික මේ විදිහට මෙනවා බලාගන්න, මේ වචන දෙක වැදගත් මේ විදිහට බලාගන්න. එහෙම කියපුව අපේ පාස් පේපර්ස් වල වගේම අපේ ආපු තියරි පාර්ට් වල ස්ට්‍රක්චර් එක වෙනස් වුණාට ඒ සර් කියලා දුන්න තියරි ඒ විදිහටම ඇවිල්ලා තිබ්බා. ඒකයි කියන්නේ ඔයාලා ගුරුවරයෙක්ගේ ක්ලාස් එනවා නම් ඕනම ගුරුවරයෙක්ගේ ක්ලාස් එනවා නම් ඔයාලා තෝරගත්ත ගුරුවරයා ඉන්නේ ඒ ගුරුවරයාගේ පිළිබඳ විශ්වාසය තබන්න. විශ්වාස කරන්න. මෙයා මෙහෙම කිව්වට ඔහොම ඉන්නේ නැති ඒ මෙච්චර පාස් පේපර්ස් ගොඩක් අපි කරාවෝ ඇවිල්ලා තිබ්බද නෑනේ එහෙම හිතන්න එපා. මොකද පාස් පේපර් වගේ නෙමෙයි ඔයාලට එන පේපරේ. අපිට ආව වගේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණොත් ඔයාලා මොකද කරන්නේ? ඒ හින්දා සර් කියන දේ සර් මත විශ්වාසය තියාගෙන උගන්වන ඕනම ගුරුවරයෙක් ඒ මුලින්ම ඔයාලා ඒ ටීචර් විශ්වාසය තියන්න ඕනේ. ඒ විශ්වාසය කරලා ඒ විදිහට වැඩ ටික කරගත්තොත් ඔයාලට මුලින් ඉඳන් අගට හරියට ඕක ධාරණය කරගෙන ICT කියන විෂය හරියට කරගන්න පුළුවන් වෙයි කියලා මාත් විශ්වාස කරනවා. සර් කියලා දෙන විදිහට වැඩ ටික හරියට කරන්න සර් ඇත්තරම හොඳ ගුරුවරයෙක් ඕනම කෙනෙක්ට රෙකමන්ඩ් කර හැකි. මම ඒක කිසිම බයක් නැතුව කියනවා ඔයාලා තෝරගෙන ඉන්නේ හරි ක්ලාස් එක හරියට හරි ඒ විදිහට වැඩ ටික කරන් යන්න ඔයාලටත් හොඳ තැනකට සක්සස්ෆුල් පාත් එකක් විවර කරගන්න පුළුවන් වෙයි. Thank you very much. මං හිතන්නේ මේ මාව හරියටම රීඩ් කරලා දිනවා. දැක්ක නේද? ඒ කියන්නේ මේ දැන් හරිම ලස්සනට මේ පේපර්ස් ටික ගැන දැන් අපි හැම වෙලේම ක්ලාස් එකේ try කරන්නේ මේ ප්‍රශ්න රටාවකට හුරු කරන්න නෙමෙයිනේ. අපේ පේපර්ස් ටික අරන් බැලුවොත් එක ප්‍රශ්නයක් හාත්පසින් වෙනස් අනිත් ප්‍රශ්නෙට. අර මං කියලා තියෙනවා දවසක. ඔන්න අපි ප්‍රශ්න ටිකක් කරා ඒ කරපු වගේම එකක් විභාගෙට ආවා කියන එක නෙමෙයි දක්ෂතාවය. ඒක නෙමෙයි ගුරුවරයාගේ භූමිකාව. අපි පේපර්ස් මෙච්චර කළා ඒ විදිහම ප්‍රශ්නයක් ඔන්න ඇවිල්ලා තියෙනවා කියන එක නෙමෙයි ගුරුවරයාගේ භූමිකාව. අපි හොඳට තියරි ඉගෙනුවා, හිතන්න හුරු කරා. අපි නිර්මාණශීලී ප්‍රශ්න තුලින් හිතන්න හුරු කරා. අපි හිතන්නේවත් නැති අපි කලින් කරපුවත් නැති විදිහ අලුත්ම ප්‍රශ්නයක් අලුත්ම රටාවකට විභාගෙට ආවා. ඒක කරන්න ඔළුව හදලා යවුවා අපේ ගුරුවරයා. අන්න ඒක තමයි නියම ගුරු භූමිකාව. මම හිතන්නේ අන්න ඒක රීඩ් කරලා තියෙනවා. ඒ නිසා මම ওই ප්‍රශ්න එක වගේ ඒවා ගොඩ කරලා පේපර්ස් මෙච්චර කරා 100ක් 200ක් කරා කියන එකට වඩා අපි කරලා තියෙන ක්වෙස්චන් ටික ඇතුලේ අපි තර්කණේ හුරු කරලා තියෙනවා කියන කාරණේ මාර වටිනවා. පේපර් එකේ ස්ට්‍රක්චර් එක කොයි විදිහට වෙනස් වුණත් ඔය සිලබස් එකේ තියරි ටික හරියට ඇප්ලයි කරන්න උගන්වන එක තමයි ගුරුවරයාගේ භූමිකාව. ඒ භූමිකාව හරියට හඳුනාගෙන වැඩ කරපු දරුවෙක් වගේ මේ ඉන්න ඔක්කොම එහෙමයි. හරිම සමීපව වැඩ කරපු අය. ඔයාලා විශ්වාසයෙන් වැඩ කරන්න අනිවාර්යයෙන්ම ජීවිතේ දිනනවා. ඒක විශ්වාසයි.